ආයුෂ බොහෝ වේවා සුබම සුබ උදෑසනක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ලංකාවේ සිටින කාන්තාවන්ගේ මම මෙන්න මෙහෙම දෙයක් කිව්වොත් එහෙම දස වසරක් පුරාවටම ලංකාවේ සිටින කාන්තාවන්ගෙන් පමණක් නෙවෙයි ලෝ වටා සිටින බහුතර කාන්තාවන්ගේ විශ්වසනීයත්වය දිනාගත් වගකීමකින් යුතුව විශ්වසනීයත්වය දිනාගත් සුන්දරත්වයට එහා ගිය යම්කිසි දැනුමක් ලබා දෙන තමන්ගේ ආත්මාභිමානය වර්ධනයට පෞරුෂය වර්ධනයට විශේෂයෙන්ම සුන්දරත්වය හා සමානවම නිරෝගීකම කියන කාරණාව විශේෂිත වූ කරගෙන ලංකේ වෙළඳපොලේ සිටින වටිනා කියන නිෂ්පාදනයක් ගැන අපි අද දවසේ කතා බහ කරන්න සූදානම්. මම මේ කරුණු කාරණා ගැන කියනකොටම ඔබ දන්නවා මා කුමක්ද ඔබට මේ සඳහන් කරන්න යන්නේ කියලා. මම අමුතෙන් ඔබට මේ නිෂ්පාදනය ගැන කියන්නට අවශ්‍ය නැහැ. බය වුණා. ලංකාවේ බහුතර කාන්තාවකගේ විශ්වසනීයත්වයේ වගකීමකින් යුතු දිනාගෙන තියෙනවා. අපි අද දවසේ මේ ගැන කතා බහ කරන්න සූදානම් වෙන්නේ. වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මැදිරියට පැමිණ සිටිනවා. ඒ වගේම තමයි අංජලි බුදවත්ත මගේ හිතවත් මාධ්‍යවේදිනියත් අද දවසේ සිටිනවා. සුබම සුබ උදෑසන. සුබ උදෑසන. වෛද්‍යතුමනි මේ දැන් ආහාර අතිරේක වලට තිබෙන ඉල්ලුම සහ ආහාර අතිරේක කොයිතරම් දුරට අත්‍යවශ්‍ය සාධකයක්ද කියන කාරණාව ඔබතුමා හොඳටම දන්නවා. මට වෛද්‍යතුමනි කියන්න හරි පෝෂණය නිවැරදි පෝෂණය ශරීරයට ලබා දෙන ආහාර අතිරේකයක තියෙන වටිනාකම. ධනංජය ඔබ ඊටමත් වැදගත් ප්‍රවිෂ්ටයක් ගත්තා. ඒ තමයි කාන්තාවකගේ පෝෂණය පිළිබඳව සහ අතිරේක පෝෂණය පිළිබඳව. අපි හිතාගෙන ඉන්නවා මේ ආහාර ගත්තාම බඩ පිරුණාම අපි හොඳට කෑවහම අපේ ශරීරයේ නිරෝගී නිවැරදිව අපේ පෝෂණය හම්බුණා කියලා. නමුත් එහිදී විශේෂයෙන්ම මේ කාර්යය මේ විදිහට සිද්ධ වෙලා තියෙන්නේ අපේ කාන්තාවන් වඩාත් කාර්යබහුල හින්දා. මොකද වැඩ රාජකාරී මැද්දේ ආහාර ලබා ගන්නකොට අපිට පෝෂණය ගැන හොඳ සැලකිල්ලක් දක්වන්නට හම්බ වෙන්නේ නැහැ. නමුත් මනා පෝෂණයක් කියන්නේ සමබල ආහාර වේලා. මේ සමබල ආහාර වේලේ ප්‍රධාන ආහාර වෙන පිෂ්ඨය, මේදය සහ ප්‍රෝටීන වලට අමතරව ඊට අමතරව ඊටමත් වැදගත් වෙනවා අනෙකුත් විටමින් සහ ಖನಿಜ ලවණ. මොකද ඒ වගේන් තමයි අපේ ශරීරයේ ශෛලවල ක්‍රියාකාරීත්වය, ඒ ශෛලවල නිරෝගීභාවය පවත්වාගෙන යන්නේ. විශේෂයෙන්ම කාන්තාවන්ගේ සුන්දරත්වය අපිට ඊටමත් වැදගත් සාධකයක්. ඒ සුන්දරත්වය රැක ගන්න හැම පැහැය, නියපොතු වල පැහැය, කෙස් වල හැටි, නිරෝගීභාවය මේ සියල්ල වැදගත් වෙනවා. මේවා සේරම පවත්වාගෙන යන්නේ ඊටමත් කුඩා ප්‍රමාණයෙන් තියෙන ඒවා ශෛල හොඳින් මේන්ටේන් කරන මයික්‍රෝ නියුට්‍රිෂන්. උදාහරණයක් විදිහට කැල්සියම්, මැග්නීසියම්, සිංක්, ඊට පස්සේ විටමින් C, විටමින් E, විටමින් D මේ වගේ මයික්‍රෝ නියුට්‍රියන්ට්ස්. ඉතින් ඒක නිසා ඊටමත් වැදගත් වෙනවා අපි මනා පෝෂණ තත්ත්වයක් ලබා ගන්න සුදුසු ආහාර නිතර පරිභෝජනය කරන්නේ නැත්නම්, ඔබ කාර්යබහුල නම් ඔබේ ආහාර වේල පිළිබඳ ඔබ වඩාත් සැලකිලිමත් වෙන්නේ නැත්නම් පෝෂණයේ සපිරි පෝෂණය ලබාගත හැකි යම් කිසි විදිහක දෙයක් ලබා ගැනීම අමතරව ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මම හිතන්නේ මේ කාර්යයේදී අපිත් එක්ක ඉන්නවා අංජලි. අංජලි කියන්නේ ඉතාමත් කාර්යබහුල ගෘහණියක් වගේම ඉතාමත් කාර්යබහුල වෘත්තියකයේ දෙනෙක් කෙනෙක්. අපි අංජලිගෙන් අහලා බලමු අංජලි කොහොමද මේ වගේ මේ ගැටලුවට විසඳුම් හොයාගත්තේ කියලා. අංජලි වෛද්‍යතුමනි දැන් ඔබතුමා ඔහොම කාරණා කියාගෙන යනකොට මගේ ඔළුව මම ඊට වසර 4කට 5කට පෙර අතීතයට ගියා. මම මුහුණ දීපු ගැටලුම තමයි ඔබතුමාගේ අතින් කියවුනේ මුලින්ම. ප්‍රධානම කාරණා තමයි ඔබතුමා කිව්වා මේ බඩ පිරෙන්න කාපු තරමට අපි හිතන අපිට අවශ්‍ය පෝෂණය ලැබුණා කියලා. මටත් එහෙම කාලයක් තිබුණා. මට දරුවා හම්බුනාට පස්සේ වැඩ ගොඩක් වැඩි වෙනවා. අපිට අපි ගැන හිතන්න කාලයක් නැති වෙනවා. පස්සේ තමයි තේරුම් යන්නේ කොණ්ඩේ යනවා, දත් ප්‍රශ්න එනවා, ඊට පස්සේ හැම ගැන හිතන්න කාලයක් නැහැ. තැන් තැන් වල අවපැහැගැන්වීම් සිද්ධ වෙනවා හැමේ. ඉතින් මේ වගේ කාරණා එක්ක මමත් අපහසුතාවයට පත්වෙච්ච කාලයක් තිබුණා. අන්න ඒ කාලෙදි තමයි වෛද්‍යතුමනි මට මගේ යාළුවෝ, මිත්‍රයෝ, නෑදෑයෝ, ඒ වගේම මගේ අම්මා විශේෂයෙන්ම මට කියනවා මොකද්ද ඔයා ඉස්සර හිටියා වගේ නෙමෙයි, ඔයා ගැන ඊට වැඩි හිතන්න ඕනේ. තාම තරුණයි. දරුවෙක් හම්බුණා කියලා මං හිතන්නේ කාන්තාවක් වයසට යන්නේ නැහැනේ. ඉතින් මං ඊට පස්සේ ඔහොම ඉන්න අතරදී මගේ හොඳම යාළුවෙක්, ඒ කියන්නේ යාළුවෙක් කියන්නේ ඇත්තටම අපිට හොඳ දෙයක් කියලා දෙනවා නම් එයා
ඇත්ත යාළුවෙක්නේ. එයා මට කිව්වා බයෝනා ගැන. මං හැබැයි කවුරුවත් කියපු පමණින් හොඳම යාළුවෙක් වුණත් මං එහෙම විශ්වාස කරේ නෑ. මම පොඩක් මේක හොයලා බැලුවා. අපිට දැන් ඕන තරම් පහසුකම් තියෙනවනේ. දැන් අද කාලේ ඕනම දෙයක් ගැන අපිට හොයලා බලන්න පුළුවන්. ඉතින් හොයලා බලනකොට මට දැනගන්න හම්බුණා බයෝනා කියන්නේ වසර ගණනක් අපේ රටේ විශ්වාසය දිනාගත්ත නිෂ්පාදනයක්. මේ නිෂ්පාදනය පොඩක් අත්හදා බැලුවොත් හොඳයි කියලා හිතිලා මම පාවිච්චි කරන්න පටන් ගත්තා. මම ඒකේ ප්‍රතිඵල ගොඩාක් අත්විඳා. තවමත් අත්විඳිමින් පවතිනවා. දැන් අංජලි ඔබ දැන් ඔබ බයෝනා තෝරගත්තේ කොහොමද කියන කාරණාව කිව්වා. නමුත් මට කියන්නේ ඇත්තටමයි මේක තෝරගත්තේ. මොකක්ද යම්කිසි විශේෂත්වයක් ඔබ දැක්කද මේකේ? ධනංජය ඇත්තටම මම දැක්ක විශේෂත්වය තමයි මම දෙයක් කරන්න කලින් මම පොඩක් වටපිටාව ගැන සැලකිලිමත් වෙනවා. බයෝනා වලට ලංකාවේ තිබ්බ පිළිගැනීම කොහොමද? මාධ්‍යවේදිනියක් නේ. ඒකත් සමහරවිට හේතුවක් වෙන්න ඇති. දැන් ඔබ වුණත් මේ වැඩසටහනට එන්න කලින් මම කවුද මේ වෛද්‍යතුමා කවුද පොඩක් හොයලා බලනවනේ. ඒ හේතුවත් වෙන්න ඇති. බයෝනා වලත් වටපිටාව මොන වගේද කියලා හොයලා බැලුවා. අවුරුදු කීයක් ලංකාවේ තියෙන පාවිච්චි කරපු අය මොන වගේ ප්‍රතිඵලද අත්විඳලා තියෙන්නේ. අද කාලේ වෙළඳ නාම කොච්චර තියෙනවද? අපි කොච්චර රැවටෙනවද? ඉතින් ඒ රැවටීමට ආපහු ලක් වෙන්න ඕනේ නැහැ කියන මතයේ ඉඳගෙනම මම හිතුවා මේ බයෝනා ගොඩක් දුරට මට හොඳයි කියලා මට දැනුණා. හොයලා බලපු විදිහට ඒ තිබිච්ච පෝෂක පදාර්ථ ශරීරයට අවශ්‍ය අර අපි කියන්නේ khනිජ ලවණ මේ සියලු දේ මට වැඩිය හොඳට වෛද්‍යතුමා පැහැදිලි කරයි. මම හිතන්නේ විද්‍යාත්මක දේවල් පිළිබඳව. ඔව්. දැන් ධනංජය මෙහෙමයි දැන් ඒ කාරණේ ගැන කතා කරනකොට දැන් ඕනෙම පෝෂක පදාර්ථයක් අපේ ශරීරයට ලැබෙනකොට ඒ පෝෂක පදාර්ථය නිසි ප්‍රමාණයකින් ගන්නට ඕනි. උදාහරණයක් විදිහට දැන් අනිත් එක තමයි පෝෂක පදාර්ථ ගන්නකොට ඒ පෝෂක පදාර්ථ එකකට සපෝට් කරන ඒවා එහෙම නැත්නම් උදව් කරන පෝෂක පදාර්ථ තියෙන අවශෝෂණය කරගන්න. ඒ වගේම සමහර දේවල් තියෙන සමහර ආහාර වර්ග සමහර පෝෂක පදාර්ථ වර්ග එකට මිශ්‍ර වුණාම ඒ පෝෂණය ශරීරයට හම්බ වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට දැන් යකඩ අඩංගු ආහාරයක් විටමින් C එක ගන්නකොට යකඩ අවශෝෂණය හොඳින් සිද්ධ වෙනවා. එතකොට අපි හිතාගත්තොත් එහෙම දැන් මුං ඇට වගේ ආහාරයක් එක්ක තව දෙයක් ගත්තාම මුං ඇටවල තියෙන රසායනික ද්‍රව්‍යත් එක්ක අවශ්‍ය පෝෂණය ශරීරයට උරා ගන්න නැති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ප්‍රතික්‍රියා කරන විදිය. ඔව් ප්‍රතික්‍රියා කරන විදිය. අපි මේ විදිහ කිව්වොත් මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයට ඉතාමත් හොඳින් පැහැදිලි වෙයි. ඒ නිසා ඇත්ත වශයෙන්ම දැන් අංජලි හොයලා බලන්නේ කරලා තියෙන අංජලි දැන් අන්තර්ජාලය පරිහරණය කරලා තවත් දේවල් හොයලා බලලා පරිහරණය කළා තමයි අංජලි තීරණය කළා තියෙන්නේ. ඒ විදිහට හොයාගෙන තීරණය කරා නම් ඒක තමයි නිවැරදිව කෙනෙකු තමන් යම්කිසි පණිවිඩයක් හරි මොනවා හරි දෙයකින් තීරණයක් ගන්නකොට කරන්න ඕනේ. ඒ විදිහට හොයලා බලලා සමාජයේ පිළිගත් විද්‍යාත්මක මතයකට අනුරූප වෙච්ච දේවල් තමයි කෙනෙකු ග්‍රහණය කරගන්නට ඕනේ. දැන් විශේෂයෙන්ම ගන්නවා නම් දැන් අපි කියනවා නම් මේ දවස් දැන් මේ කාලේ අපි හැමෝම කාර්යබහුලයි හැමෝම නොයෙකුත් කටයුතු වල යෙදිලා ඉන්නවා. ඒතකොට දැන් කාලය කළමනාකරණය නොකර ගැනීමත් පෝෂණය ගැන නොසලකිලිමත් වීමත් මේ සියලු කාරණා එක යම් කිසි විදිහකින් අපේ ශරීරයේ වෙනස්කමක් වුණත් අපේ අංජලි හොඳින්ම පැහැදිලි කරයි. හැමියාව පැහැ ගන්නනොත් එක්කෝ බර වැඩි වෙනවා නම් එහෙම නැත්නම් කොහේ හරි කළු ලප පේන තියෙනවා නම් සමහර නියපොතු වල වර්ණය වෙනස් වෙනවා නම් හිස කෙස් වෙනස් වෙනවා නම් ඒකත් මානසිකව ගැටලුවක් බවට පත් වෙනවා. කාර්ය බහ විවාහයෙන් පස්සේ මේ අර බෙල්ල දෙපැත්තේ කළු වෙන ගතිය ඒක මට ගොඩක්ම තිබුණා. ඔව්. ඒ සේරටම හේතු වෙන එකක් තමයි මානසික ආතතිය. කාර්යබහුලත්වය සහ පෝෂණය මදිකම වීම නිසා. අනිත් එක තමයි තමන් නිසි පෝෂණයක් නොගැනීම. ඒ නිසා දැන් කාන්තාව කොච්චර කාර්යබහුල වුණත් වැඩ කටයුතු කොච්චර කරන්න තිබුණත් දරුවන්ගේ ස්වාමියාගේ රැකියාව තිබුණත් ඒ කාන්තාව ඇත්තටම කාලය කළමනාකරණය කරගන්නට ඕනි. ඒ කාලය කළමනාකරණය කර ගැනීම තුලින් තමන්ට තමන් ගැන හිතන්න කාලයක් ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. ඇත්තටම මේ කාලය අංජලි ඉතුරු කරගන්න ඇති. ඒකින්ද තමයි අර අන්තර්ජාලයෙන් පරිහරණය කරන්න පුළුවන් උනේ. ඒ ඉතාමත් වැදගත් වෙනවා පෝෂණය ගැන සැලකිලිමත් වීමේදී. කොයිතරම් කාලයක් තමන් කළමනාකරණය කරත් තමන් ගැනත් හිතන්නට අවශ්‍ය වෙනවා. තමන් ගැන සිතීම අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙනවා. ඒක නිසා ඔබ ගැන හිතනවා නම් ඔබ අනිවාර්යයෙන්ම බයෝනා භාවිතා කරනවාමයි. මම ඒක හොඳ ආකාරව දන්නවා. ඔබ අංජලි වගේ
බුද්ධිමත් කෙනෙකු වෙන්නේ කියන ආරාධනාව මම ඔබට කරන්නට කැමතියි. හොඳයි වැඩිදුර දේවල් ඔබට දැනගන්නට පුළුවන් Nature's Only අංක 142න් 2 දෙවන මහල ගාලුපාර දෙහිවල. ඒ වගේම ඔබට තියෙනවා වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන් 077 49 33 33 සහ 01 30 42 113 සහ වෙබ්සයිට් එකකුත් Facebook මාර්ගිකුත් තියෙනවා. ඔබට තොරතුරු දැනගන්න පුළුවන්. වෛද්‍යතුමාටත් අංජලිටත් ස්තුතියි අද දවසේ මැදිරියට පැමිණියාට. ස්තුතියි ජනන්ජ. අපි අදට සමු ගන්නවා ප්‍රාර්ථනාව ඔබට යහපත් දවසක් ගෙලන්න.